ලංකාවේ මිනිස්සු අපි කොච්චර කිව්වත් ඒ දැහැමි බව තියෙනවා. මේ සාසනික ලැබියාව තියෙනවා. දැන් ඔය විශේෂයෙන් තරුණ අය, පිරිමි අය වාහනයක එහෙම යනකොට පන්සලක් එහෙම ඉස්සරහින් වාහනේ යනකොට මොකෝ වෙන්නේ? ඉබේම අර සීට් එකෙන් නැගිටිනවද නැද්ද? ඉබේම සීට් එකෙන් නැගිටිනවා ඇයි? මං කියන්නේ මොකටදනේ? ඒ අනුන්ට පේන්න නෙවෙයි. එහෙම අපේ දහමට ලැබියාව පන්සල් ආව නැත සමහර විටනේ. බණ ඇහුව නැත. ධර්මයත් එක්ක ඉස්සරහට යන්න හිතේ ලැබියාව තියෙන බහුතරයක් අපේ ඉන්නවා. මං එයාලටයි මේ යෝජනා. මොකද ධර්මය හරියට තේරුම් ගත්ත. මේ බණ අහන නිතර බණ අහන අය ඔය හාමුදුරුවෝ නෙවෙයි කවුරු වැරදි කරත් ඔබ ධර්මය අතාරිනවද? හරියට අල්ලගත්ත කෙනා අතාරින්නේ නැහැ. හැබැයි මේක අල්ලගෙන ආපු පිරිසක් ඉන්නවනේ නේ. තරුණ පිරිසක් ඉන්නවා. ධර්මයත් එක්ක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙච්ච පිරිසක් ඉන්නවා. ඒතර ඒ අයට අර වගේ දේවල් දැක්කම අතාරින්න හිතනවද නැද්ද? හිතනවා. හැබැයි කිසිම මොහොතක මතක තියාගන්න කිසිම කෙනෙක් නිසා තුනුරුවන කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නැති කරගන්න එපා.